පසුගිය වීඩියෝ එක තමයි අපි අනිත් වාහනේ මෙතනින් අරගන්නේ. වාහනේ දෙවෙනි වාහනේ ගන්න අපිට පුංචි කාලයක් ගන්න වුණා. පළවෙනි තැනින් අපි ඉහළට ගත්තට පස්සේ අපි එක වාහනයක් පහළ දාලා තමයි අපේ නිසාම් පැට්‍රල් කැබ් එක ඉහළට අරගෙන යන්නේ. ඉතින් මේ පතන දිගේ අපි මීටර් 400ක් විතර පතන දිගේම අපි ඉහළට ගමන් කරනවා. ගමන් කරාම තමයි අපි පතන මුදුනට ළඟා වෙන්න පුළුවන්. මේ සෙකන්ඩ් view point එක පිහිටලා තියෙන පතන අක්කර 3ක් විතර විශාලයි. ඉතින් මේකේ ගලක් තමයි සම්පූර්ණයෙන්ම දකින්න පුළුවන් වෙන්නේ. පස් ඉතාමත් අඩු ප්‍රමාණයක් තමයි පිහිටලා තියෙන්නේ. ඉතින් ඒ නිසා තමයි මේ ප්‍රදේශයේ තේ වගා කරලා නැත්තේ. දැන් මඩොල්සීම වැවිලි සමාගමට අයිති මේ පිටමාරුව වතුයායේ එළමාන කියන කොටස තමයි මේ සෙකන්ඩ් view point එකත් පිහිටලා තියෙන්නේ. ඒ වගේම අපි කලින් ගියපු පුංචි ලෝකාන්තයේ පිහිටලා තියෙන්නේ එළමාන කියන කොටසේ. හැබැයි මේ පිටමාරුව වත්තේ තව රත් කැලේ කියලා තව පතනක් තියෙනවා. ඉතින් ඒකත් ලස්සන තැනක්. මේ මඩොල්සීම වැවිලි සමාගමට අයිති පිටමාරුව වත්ත හෙක්ටයාර් 725ක් පුරා විහිදිලා තියෙනවා. ඉතින් දැන් මේ සෙකන්ඩ් view point එක පිහිටලා තියෙන මේ පතන් භූමිය මුහුදු මට්ටමේ ඉඳලා මීටර් 1272ක් උසකින් තමයි පිහිටලා තියෙන්නේ.
ඉතින් මේ පතන් භූමියට ෆෝවිල් වාහනයක් ඉහලටම රැගෙනෙන්න පුළුවන් නිසා තමයි මේක තියෙන විශේෂම දේ. ඒත් එක්කම කෑම්පින් කරනවා නම් මෙතන තමයි ලස්සනම තැන විදියට අපිට දකින්න පුළුවන් වෙන්නේ. සැප්තැම්බර් ඉඳලා ජනවාරි වෙනකන් මේ පිටමාරුව පැත්තට ඊසාන දිග මෝසම තමයි ක්‍රියාත්මක වෙන්නේ. ඉතින් අවුරුද්දේ වැඩිම වර්ෂාපතනයක් ලැබෙන්නේ මේ ඊසාන දිග මෝසමෙන්. ඉතින් මේ කාලය තුල සම්පූර්ණයෙන්ම මේ පිටමාරුව ප්‍රදේශය මීදුමෙන් තමයි වැහිලා තියෙන්නේ. ඉතින් අපි මේ සංචාරය යොදාගත්තේ දෙසැම්බර් මාසේ 28 වෙනිදා වගේ දවසක. ඉතින් අපේ වෙලාවට කොහොම හරි මේ අපි ආපු දවස මීදුම නැතුව අහස පැහැදිලිව තිබ්බා. හැබැයි ඉතින් අපිට මේ කාලගුණය කියන එක ඉතාමත් කෙටි කාලයකින් වෙනස් වෙනවනේ. ඉතින් අපි මෙතෙන් පිටමාරුවේ මේ පතනට ඇවිල්ලා පැයක විතර කාලයක් ඉන්නකොට ආපහු මීදුම එන්න පටන් ගත්තා. ඉතින් ඔයාලට බලන්න පුළුවන් වෙයි මේ අපි මේ පිටමාරුවෙන් පිටත් වෙනකොට මීදුම එන්න පටන් ගත්ත ආකාරය. ඔබ මේ පිටමාරුව පැත්තේ සංචාරය කරන්න බලාපොරොත්තු වෙමින් ඉන්නවනම් සංචාරය කරන්න හොඳම කාලය තමයි අප්‍රේල් මාස කියන්නේ. මොකද මේ අප්‍රේල් මාසෙට තමයි මේ පැත්තේ පරිසරය බොහොම සුන්දරව දැක ගන්න පුළුවන් වෙන්නේ. එහෙමනම් ඉතින් අපි පිටමාරුවේ සෙකන්ඩ් විව් පොයින්ට් එකෙන් අදට සමු ගන්නවා. ඉතින් ඔයාලට පුළුවන් ලංකාවේ මේ වගේ නොදුටු තැන් ඔයාලට දැක බලා ගන්න ඕනි නම් අපේ travel weekend YouTube channel එක subscribe කරලා තියාගන්න. ඉතින් ආයෙත් අපි මේ වගේ ලංකාවේ ලස්සන තැනකින් හමු වෙමු. ඔබට සුබ දවසක්.